මේ විදියට රසට vegetable chops එකක් හදන්නේ කොහොමද කියලා බලමුද? එහෙනම් ඉතින් එන්නකො මගෙත් එක්ක අපි හදලා බලමු. මේ chops එක හදන්න අපිට මේ ටික තමයි ඕන වෙන්නේ. කැරට්, බෝංචි, අල, ඒ වගේම ගෝවා. ඊට පස්සේ චූරියට කපාගත්ත සුදු ලුණු ඕනේ. සුදු ලුණු ගෙඩියකම සුදු ලුණු අපි ගන්න ඕනේ. ඊට පස්සේ අපිට රසායනුව ලුණු, රසායනුව සීනි, සැරානුව ඉතින් ගම්මිරිසත් ඕන වෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා වතුරෙන් දිය කරගත්ත කාන්තා. පස්සේ අපි භාජනයක් ලිපේ තියලා ඒකට ලුණු මේස හැන්දා, සීනි මේස හැන්දකුත් එකතු කරමු. සීනි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ රසායනුව එකතු කරගන්න පුළුවන්. හැබැයි ලුණු වැඩි කරගන්න එපා. සීනි ටිකයි ලුණු ටිකයි හොඳට දිය වෙනකම් වතුර දිය වෙනකම් අපි මේ විදිහට කලවම් කරගමු. දැන් අපේ වතුර එක රත් වෙලා තියෙන්නේ. වතුර එක රත් වෙගෙනදී අපි මුලින්ම කැරට් ටික එකතු කරගමු මේ විදිහට. දැන් අපේ කැරට් ටික විනාඩි 4ක් විතර තම්බ ගත්තාම හොඳටම ඇති. අපි කැරට් ටික වැඩි වෙලා තම්බ ගන්නේ නැහැ. මොකද අපේ chops එකට ක්‍රිස්පි ගතියට කැරට් ටික තියෙන්න ඕනේ. විනාඩි 4කට 5කට පස්සේ මේ ටික හොඳට තැම්බුණාට පස්සේ අපි අයින් කරගමු. ඊට පස්සේ අපි අපේ බෝංචි ටික මේ විදිහට දාගමු. ඒ ටිකත් අපි හොඳට තම්බ ගන්න ඕනේ. අපේ බෝංචි ටිකත් අපි තම්බ ගන්න ඕනේ විනාඩි 4ක් 5ක් වගේ. ඊට වඩා අපි තම්බ ගන්නේ නැහැ. මොකද අපිට මේ එළවලු වල කොළ පාට ආරක්ෂා කරගන්න ඕනේ, ෆ්‍රෙෂ් ගතිය ආරක්ෂා කරගන්න ඕන නිසා අපි මේක ගොඩ වෙලා තම්බ ගන්නේ නැහැ. දැන් අපේ බෝංචි ටික තැම්බිලා ඇති. ඔයාලට පේනවනේ ඒකේ කොළ පාටත් ආරක්ෂා වෙලා තියෙන විදිහ. අපි දැන් මේක අයින් කරගමු. ඊට පස්සේ අපි අපේ අල ටික මේ විදිහට එකතු කරගමු. අල ටික නම් අපිට ටික වෙලාවක් තම්බ ගන්න වෙනවා. මොකද අල තැම්බෙන චුට්ටක් වෙලා යනවනේ. ඒක නිසා අපි කැරට් බෝංචි තම්බ ගත්ත වෙලාවට වඩා වෙලාවක් අපි අල ටික හොඳට තම්බ ගමු. මේ තියෙන්නේ අපි විනාඩි 7ක් විතර තම්බ ගත්ත අපේ අල ටික. විනාඩි 7ක් විතර අල ටික තම්බ ගත්තාම හොඳටම ඇති. බෙරි වෙනකන් තම්බ ගන්න එපා. ඊට පස්සේ අපි එකතු කරමු අපේ ගෝවා ටික. ගෝවා ටික ටිකක් ලොකුවට තමයි මේ අපි කපා ගන්න ඕනේ. ඉතින් අපේ ගෝවා ටිකක් දැන් තැම්බිලා ඉවරයි. ගෝවා ගොඩාක් වෙලා තම්බ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තම්බ ගත්තාම හොඳටම ඇති. ඒ කියන්නේ විනාඩි 2-3ක් වගේ තම්බ ගත්තාම හොඳටම ඇති. දැන් අපි මේ එළවලු තම්බගත්ත ස්ටොක් එක අපි වෙනම භාජනයකට අයින් කරගමු. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් චුට්ටක් මේ විදිහට එකතු කරගමු. ඊට පස්සේ අපි ඒකට බටර් මේස හැන්දකුත් එකතු කරමු. එකතු කරලා හොඳට කලවම් කරගමු. ඊට පස්සේ අපි ඒකට අපේ සුදු ලුණු ටික එකතු කරගමු. එකතු කරලා හොඳට අපි ඒක කලවම් කරගමු. සන්වන් පාට වෙනකන් චුට්ටක් වැද ගන්න ඕනේ. ගොඩාක් කර කරගන්නේ නැතුව. ඊට පස්සේ අපි එළවලු තම්බගත්ත ස්ටොක් එක මේ විදිහට ටික ටික එකතු කරමු. මෙන්න මේ විදිහට ඔක්කොම ටික අපි එකතු කරගමු. එකතු කරලා හොඳට කලවම් කරගමු. ඊට පස්සේ අපි අපේ කෝන් ෆ්ලවර් ටික මේකට මේ විදිහට එකතු කරගමු. අපි කෝන් ෆ්ලවර් එකතු කරගන්නේ මේක උකු කරගන්න ඕන නිසා අපි ඒ ටික දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කලවම් කරලා චුට්ටක් විතර අපි මේක හිඳ ගන්න ඕනේ. මේක හිඳ ගන්නවා කියලා කිව්වට ගොඩාක් වෙලා අපි හිඳ ගන්නේ නැහැ. දැන් මේක ඇති ඔයාලට පේනවනේ මේක ගොඩාක් උකුවට තියෙනවා. ඊට පස්සේ අපි තම්බගත් අපේ එළවලු ටික මෙන්න මේ විදිහට එකතු කරගමු. ඔක්කොම ටික එකතු කරලා අපි හොඳට ඒක කලවම් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි අපේ chops එකට ගම්මිරිස් කුඩු තේ හැන්දක් වගේ එකතු කරමු. එකතු කරලා ඒකත් අපි හොඳට කලවම් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි දැන් මේක ලිපේ තියාගෙන ගින්දර අඩු කරලා මේකේ තියෙන අර වතුර ගතිය හොඳටම අපි හිඳ ගන්න ඕනේ. අඩු කරගන්න ඕනේ වතුර මේ විදිහට වැඩි. එතකොට මේ ටික අඩු වෙන තරමට අපි ලිපේ තියලා මද ගින්න තියලා අපි මේක අඩු කරගන්න ඕනේ. ඔයාලට පේනවනේ දැන් අපේ chops එකේ වතුර ගතිය ගොඩාක් දුරට අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේක ලිපෙන් අයින් කරගමු. ඉතින් මේ තියෙන්නේ මං